Good morning. ඉතින් කොහොමද? මම ඉතින් අද පොඩ්ඩක් හිතුවා ඔයගොල්ලන්ට චුටි දෙයක් කියන්න. මේ දැන් අපි දියුණුව ගැන කතා කරනවානේ. අපි තාක්ෂණයේ දියුණුව ගැන කතා කරනවා. අපි මොනවාද අපේ පර්සනල් අපේ දියුණුව ගැන කතා කරනවා. අපේ දේවල් දොරවල් වතු පිටි අපේ දේපල අපේ ආදායම් මේ වගේ එකිනෙක හැම දෙයකම අපි දියුණුව ගැන කතා කරනවා. ඇත්තටම තාක්ෂණය අතින් අද ගොඩක් දියුණු වෙලා ඉන්නවා. අපි මේ හැම දියුණුවක් ගැනම කල්පනා කරත් අපි කවදාවත් හිතලා තියෙනවද අපේ ජීවිතේ දියුණු වෙන්න ඕන පැත්ත අපි දියුණු කරන් තියනවද කියලා? අපි මේ මොන පැත්තකින් දියුණු වුණත් බාහිර ලෝකයේ භෞතික ලෝකයේ අපි කොච්චර දියුණු වුණත් ඇත්තටම අපි අපේ අභ්‍යන්තරය දියුණු කරගෙන නැත්තම් අපි ඉස්සර වගේම නම් දැනුත් ක්‍රියා කරන්නේ. අපි ඉස්සරත් එහෙමයි දැනුත් මෙහෙමමයි නම්. ලෝකයේ කොච්චර ගිනි පැත්තට ගියත් අපි දියුණු වෙලා නැහැ. අපි සැබෑම දියුණුව තියෙන්නේ අපේ ප්‍රඥාවේ දියුණුව අනුව. අපේ අභ්‍යන්තරයේ අපේ සිතිවිලි වල ස්වභාවය අපි හඳුන ගැනීම. පුංචි පුංචි හැම දෙයකටම අපි කුලප්පු වෙවි යනවනම් දුව යනවනම් ඇත්තටම අපි දියුණු වෙලා නැහැ. අපේ ආධ්‍යාත්මික දියුණුව කියලා කියන්නේ අපි මේ සිතිවිලි වල නැත්නම් මේ thought process එකේ මුලාව බොරුව තේරුම් අරගෙන ජීවිතය හැම මොහොතක්ම සුන්දරව ගත කරන එක. මෙන්න මේක තමයි ඇත්තටම සැබෑම දියුණුව කියලා කියන්නේ. ඔබගේ ජීවිතේ දියුණු වෙන්න ඕන ප්‍රධානම දේ තමයි ඔබගේ සිතිවිලි වල බොරු ඔබ අවබෝධ කරගෙන හැම මොහොතක්ම හැම ක්ෂණයක්ම ඔබ සතුටින් ගත කරන්න ඕනේ.